ගැම්මට වැගන්නාර් පදින කොල්ලොන්ව රිද්දන්න අපි ජපානයෙන් ගෙනාපු අයියයි මල්ලි. ඉතින් වැගන්නාර් මිලටත් අඩුවෙන් වැගන්නාර් වලට හිතන්නවත් බැරි ෆීචර්ස් තියෙන මේ තියෙන්නේ Nissan Rogue සහ Nissan Days. සාමාන්‍යයෙන් අයියයි මල්ලි කිව්වම දෙන්නගෙම මූණුවර එකයි. මොකද දෙන්නම එක තාත්තගේ. ඉතින් මේ දෙකත් ඒ විදියම තමයි දෙන්නම එකම තාත්තගේ. තාත්තා වෙන කවුරුත් නෙවෙයි. තාත්තා ජපානයේ Nissan. මම දැන් වාඩි වෙලා ඉන්නේ Nissan Days එකේ ඉස්සරහා සීට් එකේ. ඉතින් මේකේ තියෙනවා හොඳ ෆ්ලයිට් එකක බිස්නස් ක්ලාස් එකේ තියෙන සැප. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ හෙඩ් රූම් එක කොයි වගේද, ලෙග් ස්පේස් එක කොයි වගේද. හොඳ ඉඩක් මේ වාහනේ අපිට අපි ගෙවන ගානට බලා ගන්න පුළුවන්. Nissan Rogue එකේ මීටර් පැනල් එක. ඒ වගේම අපේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරොත් මේ වගේ හොඳ ෆිනිෂිං එකක් තියෙන හරි ලක්ෂරි ලුක් එකක් තියෙන ඩෑෂ්බෝඩ් එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ස්ටීරින් වීල් එකට આવොත් එහෙම අර ලස්සන ස්පෝර්ටි ස්ටීරින් වීල් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ අපේ ලයිට් කන්ට්‍රෝලර්ස්, ඒ වගේම මේ වගේ අපේ වයිපර් කන්ට්‍රෝලර්ස්. ඉතින් ඉස්සරහට ආවොත් මේ වගේ ලස්සන මීටර් කන්සෝල් පැනල් එකක් බලා ගන්න පුළුවන්. ෆුල් ස්පෝර්ටි ෆීලිං එකක් දෙන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ලක්ෂරි එයාර් වෙන්ට්ස් අපිට බලා ගන්න පුළුවන්. හරි ලක්ෂරි විදියට මේකේ ඩිසයින් එක තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් චුට්ටක් මේකේ අපේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ උඩට ආවට පස්සේ මේ වගේ රීඩින් ලැම්ප්ස් තුනක් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. හරි ලස්සනට ඒක ඩිසයින් කරලා තියෙනවා. මොකද මේ වගේ වාහනයක මෙන්න මේ වගේ හොඳ ෆීචර්ස් තියෙන මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වගේ හොඳ ෆීචර්ස් අපිට ඇත්තටම බලා ගන්න අඩුයි. එතනින් පල්ලෙහාට ආවට පස්සේ අපිට මෙන්න මේ ලැබෙන තර්ඩ් මිරර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක නිකම්ම මිරර් එකක් විතරයි මෙතනින් පේන්නේ. හැබැයි මේකේ හරි ලස්සන ෆීචර්ස් ඔප්ෂන්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට 360 view එක බලාගෙන drive කරන්න කියව මේ වාහනේ දීලා තියෙනවා. ඉතින් මේ කාර්ස් දෙකේම Nissan Rogue, Nissan Days වාහන දෙකේම මේ වගේ ඔප්ෂන්ස් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම නැවිගේෂන් සිස්ටම් එකක් තියෙනවා. හරි ලස්සන AC control unit එකක් තියෙනවා. මම පෙන්නන්නම් ඒකේ කොච්චර ලස්සන AC control unit එකක්ද කියලා. ඉතින් touch AC controller unit එකක් තමයි තියෙන්නේ. ඔන්න බලන්න. ඔයාලට බලන්න පුළුවන් හරි ලස්සනට AC එක ඔන් වෙනවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් අපි ලක්ෂරි ෆ්ලයිට් එකක් ඇතුළේ ඉන්නා වගේ ෆීලිං එකක් තමයි මේ Nissan Rogue, Nissan Days මේ රේන්ජ් එකේ කාර්ස් දෙකේම අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ Nissan Rogue එකේ Days එකේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ නම් ලොකු වෙනස්කම් නැහැ. හැබැයි Nissan Rogue එකේ කොල් වාස ෆීචර් එකක් තියෙනවා පිටිපස්සේ. යංගෝ පෙන්නන්න. Nissan Rogue එකේ ඔයගොල්ලෝ හිතන්නේවත් නැති ෆීචර් එකක් පෙන්නන්නද? ඉතින් හිතුවේ ශ්‍රී ලංකා එයාර්ලයින් එක කියලා නේද? දැන් මේක තමයි Rogue එකේ ඉන්ටීරියර් එක. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට මේ හම්බෙන ෆීචර්ස් නම් ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් කප් හෝල්ඩර්ස්, බොටල් හෝල්ඩර්ස් වගේ ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන පොඩි මිනි ටේබල් එකක්. ඉතින් පවර් අවුට්ලට් එකක්. ඒ වගේම මේකේ තියෙන විශේෂම දේ තමයි ඔයගොල්ලෝ හිතන්නේවත් නැහැ මේ වාහනේ මේ විදිහට ඩුවල් AC එකක් හම්බ වෙනවා කියලා. මෙච්චර කාලයක් තැන ගිහිල්ලා නෝන්ඩි වුණ කොල්ලොන්ට තමයි මේ ආරංචිය. ඔයා ගන්න Nissan Rogue එකක්. ඉතින් ඔයාලට මේ සීට් පොසිෂන් එක දැක්කම මොනවද හිතෙන්නේ? ඒ වගේම තමයි මේකේ ACත් හොඳට කරන හින්දා සාමාන්‍යයෙන් AC එක 16ට දාලා පෙට්‍රෝලුත් හොඳටම කරන හින්දා ඔයාට බය නැතුව ඔයා ඕනි ආස තැනක ආස view එකක් බලාගෙන මේ privacy blinds use කරත් ඔයාට කාගෙන්වත් කතන්දරයක් ආයි අහන්න වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මේ වාහන දෙකේ rear view එක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ වාහනයට ගෙවන ගානට සාපේක්ෂව ඊට වැඩිය හොඳ ලක්ෂරි ලුක් එකක් තියෙන rear view එකක් වාහන දෙකේම බලා ගන්න පුළුවන්. වාහනේ පොඩි හින්දා ඔයා බැලුවේ ලැගේජ් ස්පේස් එක ගැනද? එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් Nissan Days එකේ හොඳ ලැගේජ් ස්පේස් එකක් ඔයාලට මෙතනින් හදන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තව පොඩි මැජික් එකක් තියෙනවා. ඔයාට පිටිපස්සේ යන්න ඉඩ මදි වගේ නම් මෙන්න මේ විදියට ඔයා සීට් දෙක හදාගෙන මෙන්න මේ විදියට ඔයාට සීට් එක ඉස්සරහට පස්සට අරගෙන උනත් ලැගේජ් ස්පේස් ඒ වගේම ලෙග් ස්පේස් වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයා එන්න කලින් මේ නම්බර්ස් වලට කෝල් කරන්න. කෝල් කරලා බලලා ඔයා ආස වාහනේ සිලෙක්ට් කරලා එන්න බ්‍රාන්ච් එක විසිට් කරලා වාහනේ තෝරලා ගෙදර අරගෙන යන්න.